Hello, welcome back to my YouTube channel. අනේ ඉතින් සති 3කට පස්සේ අලුත් vlog එකක් අරගෙන මම ආවා. ඉතින් මේ සති දෙක තුන ඇතුළත අලුත් යාළුවෝ ගොඩාක් දෙනෙක් මගේ channel එකත් එක්ක එකතු වෙලා තිබුණා. ඉතින් මට හරිම සතුටුයි ඔයාලා මාත් එක්ක එකතු වෙච්ච එක ගැන. ඉතින් ඔයාලව මං හරිම ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. මේ හරියටම උදේ 5:00යි මම මේ යන්නේ මගේ part time job එකට. ඒක පටන් ගන්න උදේ 6ට. ඉතින් මම පැය භාගයකට කලින් යනවා. 5:00ට විතර තමයි ගෙදරින් යන්නේ. ඉතින් මේ vlog එකට මම part time කරන තැන වීඩියෝ එකක් ගත්තේ නෑ. හේතුව තමයි ඒ part time කරන තැන එක rules තියෙනවානේ. ඒ rules වලට අනුව අපි වැඩ කරන තැන්වල වීඩියෝ එහෙම ගන්න බෑ. ඒක තහනම්. අහු වුණොත් වැඩට යන්නත් හම් වෙන්නේ නැහැ. ඒක නිසා මම ඒකේ වීඩියෝ මුකුත් ගත්තේ නැහැ. දැන් ජපාන් වල ජිතෙන්ෂා රූරු නැත්තම් බයිසිකල් නීති ටිකක් තදයි. 4 වෙනි මාසේ ඉඳන් තමයි ওই අලුත් නීති ටික ආවේ. ඉතින් සාමාන්‍යයෙන් ඉස්සර නම් මම හෙල්මට් එක දාන්නේ නැහැ බයිසිකලේ යද්දී. දැන් අනිවාර්යෙන් දාන්න ඕනේ. අනික ෆෝන් එකකින් වීඩියෝ කර කර යන්නත් බෑ තහනම්. ඒ වුණාට මම මේ දැන් මෙතන ගත්තට ඇත්තට මෙහෙම ගෙනියන්න බෑ තහනම්. අහු වුණොත් දඩයක් ගන්න තමයි වෙන්නේ. ත්‍රිපාර නිසා මම ටිකක් වීඩියෝ කරගත්තා. ඊට පස්සේ මම බෑග් එක ඇතුළට ෆෝන් එක දාගත්තා. මෙන්න මෙතන තියෙන මේ නිල් පාට බිල්ඩින් එක තමයි අපේ ගක්කෝ එක. ඉතින් බලන්න ඔය ගේ ළඟ ඉඳන් මට කොච්චර ළඟද කියලා ගක්කෝ එකට සාමාන්‍යයෙන් විනාඩි 5න් විනාඩි 3න් වගේ මම දුවලත් යනවා සමහර දවස් වලට පරක්කු වුණාම. ඒ වගේම කලින් අපිට ඉස්කෝලේ තිබ්බේ උදේවරුවනේ. දැන් තියෙන්නේ දවල් 1ට. ඉතින් 12:50 වෙද්දි ඉස්කෝලේට ගිහින් ඉන්න ඕනේ අනිවාර්යෙන්. දවස් 5ක් විතර පරක්කු වුණොත් ෂුස් එකේ නෑ. ඔයාලට කිව්වත් වගේම මම වැඩ කරන තැන වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මං ආයේ ගෙදර එන ගමන් මේ උදේ 9ට විතර ඇති. අද පැය 3ක් වගේ තමයි තිබුණේ. ඔයාලට මාසෙකට කලින් විතර මම කිව්වන්නේ vlog එකක් ගේන්නම් කියලා. ඔයාලා ප්‍රශ්න වගේක් අහලා තිබ්බා. ඉතින් ඒ ප්‍රශ්න වලට මම දන්න විදියට මගේ අත්දැකීම් වලින් මම ඔයාලට උත්තර ගේන්නම්. චුට්ටක් ඒක කල්යයි මේ මොකද ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඉතින් මගේ අත්දැකීමනේ මං කියන්නේ. එතකොට ඉතින් වැල්වට අරන් වැඩිනේ අනේ ඕවා කියන්න ගියාම. ඒක නිසා චුට්ටක් වෙලාව අරන් මේ vlog එක කරන්න මං හිතාගෙන ඉන්නවා. ඉතින් චුට්ටක් මේ ප්‍රශ්න අහපු කට්ටිය බලාගෙන ඉන්න. මම ඔයාලට ඉක්මනට මේ vlog එක අරගෙන එන්නම්. මට ඔයාලට දෙයක් කියන්න අමතක වුණා. මගේ මේ බයිසිකලේ ඉස්සරහා මේ කූඩේට මම කව එකක් දාලා තියෙනවානේ. මෙන්න මේ කළු පාට කව එක. ඒක මාරම් විදියට යූස්ෆුල්. මොකද කියනවා නම් අපි වැස්ස වෙලාවට එහෙ මෙහෙ යද්දී කියන්නේ part time වලට යද්දී කොහේ හරි යද්දී වැස්ස වෙලාවට අපි බෑග් එක සාමාන්‍යයෙන් ඔතනනේ තියන්නේ. වැස්ස වෙලාවට නෙමෙයි නිකන් වෙලාවට උනත් අපි බෑග් එක දාන් යන්නේ කූඩේනේ. ඉතින් වැස්ස වෙලාවට කූඩේ බෑග් එක දාන් යද්දී වැස්සට ඒක තෙමෙනවා. ඉතින් ඒ තෙමෙන්නේ නැති වෙන්න මෙන්න මේ කව එක දැම්මම මාරම යූස්ෆුල්. අපේ බෑග් එක වැස්සට තෙමෙන්නේ නැතුව මෙන්න මේ කව එක තියෙන නිසා ගෙනියන්න පුළුවන්. ඉතින් දන්න කට්ටියත් ඇති නොදන්න කට්ටියට තමයි ඉතින් මම කිව්වේ. මේක මම ගත්තේ Daiso එකෙන්. yen 100ක් වගේ තමයි උනේ. මගේ vlog බලන්න ආස යාළුවෝ 5000කට වැඩිය දැන් එකතු වෙලා ඉන්නවා මාත් එක්ක. ඉතින් මට හරිම සතුටුයි. මම පුළුවන් විදියට ඔයාලා කැමති vlog අරගෙන එන්නම්. ඉතින් මේ හිටියා වගේම දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මාත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝම මං හරිම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අපි එහෙනම් යමු රෙදි ටික ගන්න. රෙදි වනන්නක් තියෙනවා. රෙදි අරගෙන රවන්නක් තියෙනවා. මම සති 3කට කලින් මම ඉන්න ඇපාර්ට්මන්ට් එකේ ඇපාර්ට්මන්ට් ටුවර් කියලා vlog එකක් ගෙනාවා. ඉතින් ගොඩක් දෙනෙක් ඒක බලලා තිබුණා. ඉතින් මේ vlog එක බලන ඔයා තාම ඒක බැලුවේ නැත්නම් දැන් මම ගිහින් ඒකත් බලන්න. ඉතින් ඔයත් ජපාන් වලට එන්න කෙනෙක් නම් චූටි දාලා අදහසක් ගන්න මේ vlog එක බැලුවා නම් හොඳයි කියලා හිතනවා. ඉතින් බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න.
ඔයාලට පේනවද ළමයි මගේ කොණ්ඩේ හැටි? බලන්න කොණ්ඩේට වෙලා තියෙන දේ නිකන් නාට්ටක් වගේ වෙලා. ජපාන් වලට ආවට පස්සේ මගේ කොණ්ඩේ දෙගුණ තෙගුණ වෙලා යන්න ගත්තා. තාමත් එහෙමයි. ඉතින් දැන් නම් මං කොණ්ඩේ කපන්න කියලා තමයි හිතන් ඉන්නේ. මොකද නිකන් වොලියම් එක තිබ්බට වැඩක් නැහැ. කිසිම පෝෂණයක් නැහැ. අනික කොණ්ඩේ අට හරිය ගොඩක් ඩැමේජ් වෙලා. ඉතින් දැන් මට හිතලා තියෙන්නේ මේ ටික කපලා දාන්න කොට වෙන්න. පස්සේ මොන හරි තෙල් එකක් ගාලා වවා ගන්න කියලා තමයි දැන් හිතාගෙන ඉන්නේ මේ ටික කපලා. දැන් ඉතින් මේ වේලපු රෙදි ටික ඉක්මනට නවලා රෙදි තියෙන තැනින් අපි ආයෙත් තියමු මේ ටික. ඔයාලා බලනවා ඇති මගේ හැම දවසම මම මේ විදිහටද වැඩ කරන්නේ කියලා. ඇත්තටම එහෙම නැහැ. සමහර දවස් තියෙනවා මම ගෙදර ඇවිල්ලා පැය දෙකක් වගේ නිදා ගන්නවා. ඇත්තටම එහෙම පැය දෙකක් නිදාගත්තේ නැත්තම් මට ටිකක් ලොකු ඔළුව කැක්කුමක් එනවා. ඒ වගේම නිකන් අර කැරකෙනවා වගේ හරියට නිදාගෙන නැති වුණාම අර එහෙම වෙන්නේ. අන්න ඒ වගේ වෙනවා. එතකොට උගන්නන කිසි දෙයක් වුණත් ඔළුවට හරියට යන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙනවා. ඉතින් වැඩම කරනවා විතරක් නෙමෙයි තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. මම එහෙම කියන්නේ ඇයි දන්නවද? මේ දවස්වල ජපානයේ අවුරුදු 20ත් 30ත් අතර ගැහැණු ළමයි පිරිමි ළමයි ගොඩාක් දෙනෙක් heart attack වලින් නැති වෙනවා. ඇත්තට මේ කට්ටියවත් දන්නේ නැතුව ඇති යාලා ඒ විදිහට ඉක්මනින් නැති වෙයි කියලා. ඉතින් මේ හැම දෙයකටම හේතු විදිහට මම දකින්නේ ගොඩාක් වැඩ කරන එක, ආයේ හරි නිින්දක් නැති වෙන එක සහ ශරීරයට හොඳ සෞඛ්‍යවත් ආහාර ලැබෙන්නේ නැති එක. සෞඛ්‍යවත් ආහාර කියලා මම කියන්නේ සාමාන්‍යයෙන් බත්, එළවලු, පළතුරු ඒ වගේ දේවල්. ඉතින් ගොඩක් වෙලාට වැඩ වැඩි වුණාමත් එක්ක අපිට කෑම හදන්න වෙලාවක් නැහැ. ඉක්මනට මොන හරි නූඩ්ල්ස් එකක්, පාන් නැත්නම් බනිස් වගේ දෙයක් අරගෙන ඉක්මනට කාලා වැඩට යනවා. සමහර වෙලාවට දවසට වේල් 3ක් තිබුණාට අපි ගන්නේ මුළු දවසටම එක වේලක් නැත්නම් වේල් දෙකක්. ඒකනොත් බැලුවම ශනික ආහාර තමයි අරගෙන තියෙන්නේ. නැත්නම් කලින් හදපු බත් හරි මොන හරි දෙයක්. ඉතින් ඇත්තටම වැඩ වැඩි වුණාම යන්න වෙන්නේ නැහැ ළමයි. ඉතින් ඒක නිසා Tamanට පොඩි හරි නිවාඩුවක් ලැබෙනවා නම් ශරීරය ගැන හිතලා හොඳ පළතුරු ටිකක්, එළවලු ටිකක් කන එක තමයි ඇඟට ගුණ. නැත්තම් වෙන්නේ හොඳට ඉගෙනගෙන හොඳට හම්බ කරා කියන්නකෝ ඒ හැමදේම කරලා අපිට හොඳින් ඉන්න ඕන කාලේ අපි නිකම්ම ඊට පස්සේ ලෙඩෙක් වෙන්න වෙන එක තමයි වෙන්නේ. හරි අපි දැන් යමු එහෙනම් මේ රෙදි ටික වනන්න. ඉතින් දැන් මම කරන්න හදන්නේ මට දැන් ටිකක් බඩගිනි. ඉතින් දැන් මම කරන්න හදන්නේ බත් ටිකක් හදන්න. බත් ටිකක් හදන්න. උයපු පරිප්පු වගේකුයි චිකන් වගේකුයි තියෙනවා. ඒකත් බත් ටිකක්
උයලා ඒකත් කන්න ඕනේ ඉස්කෝලේ යන්න කලින්. මොකද ගෑස්ට්‍රික් වගේ නෑ. එන අපු යෝගට් වගේකුත් තියෙනවා. ඒකෙන් තේ යෝගට් එකකුත් කාලා දෙමළ පාඩම් කරන්නත් තියෙනවා. ඉස්කෝලේ යන්නත් තියෙනවා. ආය ඇඟ හොද ගන්නත් තියෙනවා. එහෙනම් දිගටම vlog එකත් එක්ක උත්ලා ඉන්න. අද හවස වැඩ නැහැ. අද දවස මම කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න එකතු වෙලා ඉන්න. එන්න එහෙනම් මාත් එක්ක බත් උයන්න යමු. No sama kili mat kamene sak my kamene kamene මගේ අත්වලට කකුල් වලට නම් හරිම අපලයි ළමයි. කොයි ලේපල මොකක් හරිම පොඩි හරි තුවාලයක් ගෙන වැඩ කරද්දි එම හරියට අත්ෙම පිච්චිලා තියෙනවා. ඒ වල පාරවල් යන්නෙත් නැහැ. හිටිලා තියෙනවා අත්වලට මොන හරි ඇඟිල්ලකට හරි මොන හරි වෙනවා. හරිම සෝක් ජීවිතයක් තමයි ගෙවන්නේ ඉතින් මං. මේ යෝගට් එක මාර රහයි ළමයි. ජපාන් ඉන්න කෙනෙක් නම් අරගෙන කාලා බලන්න. මම කාලා තියෙනවා මීට කලින්. මේකේ මේ අර ෆෘට් යෝගට් එකක් නෙමෙයි මේක ස්ට්‍රෝබෙරි. ඇත්තටම ස්ට්‍රෝබෙරි දාලා තියෙනවා. දැන් ලංකාවේ වගේ නම් ස්ට්‍රෝබෙරි යෝගට් කිව්වට ස්ට්‍රෝබෙරි කෑල්ලක්වත් නැහැනේ. මෙහෙවල එහෙම නැහැ. ඒ කියන විදිහට ඒ දේවල් දාලා තියෙනවා. මේ කෑම කේතින් මගේ උදේ දවල් දෙකම. මොකද දැන් ඉස්කෝලේ එකට පටන් ගත්තට පස්සේ ඉවර වෙන්නේ 4:00ටනේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ආයේ මොකද කන්නේ ආයේ රෑ වෙලා මොන හරි පොඩි දෙයක් කනවා. ඉතින් ඕක තමයි මගේ දවසේ කෑම එක. vlog එකේ සමහර වීඩියෝ ක්ලිප්ස් මම හයි ස්පීඩ් දාලා තියෙනවා. ඔයාලා බලන්න එපා මම ඉක්මනට කාලා දානවද ඉක්මනට වැඩ කරනවද කියලා. මේ ඔයාලත් එක දිගට මේවා බලද්දි බෝරින් වෙන නිසා තමයි මම හයි ස්පීඩ් දැම්මේ. දැන් මම නිහොංග ගක්කෝ එකේ ඉගෙන ගන්නේ JLPT N3 level එක. ඉතින් N3 level එක අමාරුයි ළමයි. ලේසි කියලා කිසිම දෙයක් නැහැ. ග්‍රැමර් පැටර්න් ගොඩාක් තියෙනවා 100 ගානකටත් වැඩි. කංජිත් එහෙමයි. ඉතින් මම කරන්නේ තනියම ගෙදරදී ෆෝන් එකෙන් YouTube එකෙන් බලලා තමයි N3 ඉගෙන ගන්න. ගොඩක් වෙලාවට දන්නේ නැති දේවල් එහෙම ඉස්කෝලේත් උගන්වනවා හොඳට. ඉතින් තව අමතර දැනුමට YouTube එකෙන් බලන් කරනවා. ඉතින් මට රෙකෝඩ් කරන්න අමාරුයි vlog එකට. මොකද මම ෆෝන් එකෙන් බලාගෙන කරන නිසා. ඔය මම YouTube එකෙන් බලලා කංජි එහෙම ලියපුවා. ඉතින් එහෙම කරන්නේ නැතුව ළමයි N3 නම් ගොඩ දාගන්න අමාරුයි. ඇත්තටම N5 N4 වගේ නෙමෙයි ළමයි. ඒවත් එක බලද්දි N3 මාරම අමාරුයි. N3 වලට වඩා N2 අමාරුයි. N2 වලට වඩා N1 අමාරුයි. ඉතින් අපේ උත්සාහය කැපවීම තියෙනවා නම් ඔය හැම එකක්ම පාස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා තලතෙන් ජපානයේ ඉන්න කෙනෙක් නම් ජපාන් වල ඉන්න කෙනෙක් නම් self study ඒ කියන්නේ YouTube එකකින් හරි මොන හරි FB වලත් සමහර වෙලාවට page තියෙනවා. ඒ වලට එකතු වෙලා ගොඩාක් අලුත් කරුණු එහෙම ඉගෙන ගන්න පුළුවන්. ඒ දකින හැම කරුණක්ම වගේ ඔයාලා පොතක ලියා ගන්න. සමහර වෙලාවට මම මේ විදිහට YouTube එකෙන් බලාගෙන ලියන ඒවා ඉස්කෝලේ උගන්වද්දි කියලා දෙනවා. එතකොට මම එකපාරක් ඒක දැකලා කියවලා තියෙන නිසා මට ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. නැත්තම් එකපාරටම ඉස්කෝලෙන් එක කියලා දෙන දෙයක් අහද්දි තේරෙන්නේ නැති යන ප්‍රමාණය වැඩි. ඉතින් මේ විදිහට තනියෙන් ඉගෙන ගනිද්දි ඔළුවට යන ප්‍රමාණයත් වැඩි. හලෝ.
ඉතින් දැන් මම පාඩම් කරලා ඉවරයි. දැන් ඉස්කෝලේ යන තමයි තියෙන්නේ. ලෑස්ති වෙන්න ඕනේ, වොෂ් එකක් දාගන්න ඕනේ. එහෙනම් මම ලෑස්තිලා එනකන් මාත් එක්කම ඉන්න. දැන් වෙලාව 11:50යි දුකේ වෙලාව. එහෙනම් 12:50ට වෙන්න කලින් ඉස්කෝලේට යන්න ඕනේ. එකට තමයි ඉස්කෝලේ පටන් ගන්නෙ. එහෙනම් මං ලෑස්ති වෙලා ඉන්නම්. ඔන්න මං වොෂ් එකක් දාගෙන ආවා. ඉස්කෝලේ යන්න. එහෙනම් මම ලෑස්ති වෙලා එන්නම්. මේ මම මුලින්ම ගානේ මගේ ෆේස් ක්‍රීම් එක. එක Nivea brand එකේ ක්‍රීම් එකක්. මම මේක ගත්තේ ජපාන් වලින්. මම ජපාන් වලට ආපු දවසේ ඉඳන් පාවිච්චි කරන්නේ මේ ෆේස් ක්‍රීම් එක. ඇත්තටම මේ ක්‍රීම් එකෙන් මූණේ තියෙන ඩ්‍රයි ගතිය නැත්තටම නැති වෙනවා. ජපාන් වලට ආපු දවසේ ඉඳන් මගේ මූණ ගොඩාක් ඩ්‍රයි වෙන්න ගත්තා. ඒ වගේම මූණේ හැම යන්න ගත්තා. ඉතින් මං ඒ දවසේ ඉඳන් පාවිච්චි කරන්නේ මේ Nivea ක්‍රීම් එක. ඇත්තටම ගොඩාක් හොඳයි. මූණේ තෙතමනේ රඳා පවත්වා ගන්න මේ ක්‍රීම් එක ගොඩක් හොඳයි. මුලින්ම මේ ක්‍රීම් එක ඇප්ලයි කරාට පස්සේ මම ඇප්ලයි කරේ මගේ ෆවුන්ඩේෂන් එක. ඊට පස්සේ මම ඇප්ලයි කරේ ෆේස් පවුඩර් එක. ඊට පස්සේ ඇප්ලයි කරේ අයි ෂැඩෝ. ඊට පස්සේ මේ අයිබ්‍රෝ පැන්සිල් එකෙන් අයිබ්‍රෝ දෙක අඳලා ලිප් ලයිනර් පැන්සිල් එකෙන් ලිප් ලයිනර් එක අඳිනවා. මම ලිප් ලයිනර් පැන්සිල් එක විදිහට තෝරගෙන තින්නේ රෙඩ් කලර් එකක්. මම හිතනවා ඒක මට ගැලපෙනවා කියලා. හැබැයි මම මීට කලින් යූස් කරේ බ්‍රවුන් කලර් පැන්සිල් එකක්. හැබැයි ඒකට වඩා රෙඩ් කලර් පැන්සිල් එක මැච් වෙනවා කියලා හිතනවා. ඊට පස්සේ මම ඇප්ලයි කරේ මගේ ලිප් බාම් එක. ලිප් බාම් එක ඇප්ලයි කරාට පස්සේ ලිප්ස්ටික් වර්ග දෙකකින් මම යූස් කරනවා. මම මේ ලිප්ස්ටික් වර්ග දෙක එකට එකතු කරලා කලර් එකක් හදාගෙන තමයි ගන්නෙ. ඉතින් මම යූස් කරේ ලික්විඩ් වර්ගයේ ලිප්ස්ටික් එකක්. දැන් ඊට පස්සේ අන්තිමට පර්ෆියුම් ගහනවා. ඔන්නච්චරයි මම ලෑස්ති වෙලා ඉවරයි. චූටි දෙයක් අමතක වුණා. vlog එකේ මම අයි ලයිනර් එක අඳින වීඩියෝ ක්ලිප් එක අරගෙන නෑ. ඒ වුණාට මම අයි ලයිනර් එකත් ඇඳලාමයි. දැන් අපි එහෙනම් යමු ඉක්මනට සපත්තු දාන්න. මම නියපොතු පෙන්නන්න නැත්තේ. මම නියපොතු කොටට කපලා තියෙන්නේ. කැතයි ළමයි. චුට්ටක් කාලේ ලස්සන කියුටස් ටිකක් ගන්න ඕනේ. ඒක නිසා තමයි මම නැගිලි ටික හංගගෙන ඉන්නේ. එන්න එහෙනම් මාත් එක්ක ඉස්කෝලේ යමු. මෙහෙම දොර අරපු ගමන් ඈතින් කඳු ටික පේනවා. ඇත්තටම නිකන් නුවරඑළිය ඉන්නවා වගේ මට ඒ ෆීලිං එක නම්. එහෙනම් අපි යමු මා එක්ක ඉස්කෝලේ. අද මාර හුලං ළමයි. ඔයාලට පේන්නේ නැති මගේ කොණ්ඩේ නිකන් මේ සරුංගලයක් වගේ වෙලා හුලඟ වැඩි ඇත්තටම. ඔන්න දැන් මම ඉස්කෝලේට ආවා. අපි ඉන්නේ 4 වෙනි තට්ටුවේ. මුල්ම කාලේ අපි හිටියේ 2 වෙනි තට්ටුවේ. ඉතින් එතකොට පරක්කු වෙලා එද්දි ඉක්මනට මේ දුවගෙන ක්ලාස් එකට යන්න ලේසි. දැන් පරක්කු වෙලා එනවා කියන්නේ මේ තට්ටු 4ම නගින්න ගියාම එපා වෙනවා. ඒක නිසා ඉතින් කොහොමත් වේලාස්නින් තමයි එන්න ඕනි ඉස්කෝලේට. මෙතන දොරණ අරිනවත් එක්කම කලින් ක්ලාස් එකේ ළමයි දෙනෙක් අතුග ගහ හිටියේ. ඉතින් මං ආයි ඉක්මනට බෑග් එක තියලා එළියට ආවා. ඔයාලට මේ ඉස්කෝලේ එළිය view එක පෙන්නන්න. ෂොක් නේද? ඉස්කෝලේ ඇතුලේ කිසිම දෙයක් මම මේ vlog එකට ඇතුළත් කරේ නැහැ. මොකද මේ දවස් ටික අපිට පේපර් කරන නිසා. දැන් මේ මං ඉස්කෝලේ ඇරිලා එන ගමන්
කොහොමරි අද ව්ලොග් එක කර හිටියට මට මං චුට්ටක් ගෙදර ඇවිල්ලා ඇඳට වෙලා ෆෝන් එක පල්වල හිටියා. මට එහෙමම නිින්ද ගිහිලා අම්මා. ඊට පස්සේ තමයි මතක් වුණේ ව්ලොග් එක කරනවා නේද කියලා. ඊට පස්සේ ඉතින් ව්ලොග් එක ඉවර කරන්නත් එපා. රෑ මම චූටි ෂෝට් නෝට් එකක් ගැහුවා. ඉතින් අද මම මේ ෂෝට් නෝට් ගහන්නේ කොතොබා. ඒ කියන්නේ අලුත් වචන. මම ඊට කලින් kanji වලට මේ විදිහට නෝට් ගැහුවා. දැන් මේ කොතබ වලට මම මේ විදිහට කරනවා. ඇත්තටම මේ විදිහට පාඩම් කරන්න මාර්ම ලේසි. මම ඉතින් ඔයාලට මම කලින් පාඩම් කරපු විදිය ගැනයි kanji ෂෝට් නෝට් ගහපු විදිය ගැනයි ඉස්සරහට vlog එකක් ගේන්නම්. ඇත්තටම මේ ක්‍රමේ මාර සාර්ථකයි ළමයි. ඉතින් ඔයාලත් මේක කරලා බලන්න අනිවාර්යෙන්ම. මොකද මේ විදිහට ආසාවෙන් ලියද්දී නිකන් ඉන්න ඕනම වෙලාවක මේක නිකන් පෙරලලා බැලුවත් ඇති. මොකද පෙරලලා පාඩම් කරන්නම ඕනේ ඔළුවට යනවා ඉක්මනට. ඉතින් මේ විදිහට ඔයාලා try කරලා බලන්න. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. අලුතෙන් එකතු වෙන ඔයාලවයි කලින් ඉඳන් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලටයි මම ගොඩාක් ආදරේ. ඉතින් ලස්සන vlog එකකින් ආයෙත් අපි හම්බ වෙමු. Thank you for watching. Bye bye.